ආයිබෝන් අද අපිට එක සම්බන්ධ වෙන විශේෂ පුද්ගලයෙක්. ඒ තමයි 2023 අපොස උසස් පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගනිපු ටසුන් විතානගේ. ආයිබෝන් ටසුන්. දැන් බලාවි මේ ඇයි මේ 2023 උසස් පෙළ කරපු ටසුන් අද ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඒක පොඩි විශේෂ සිදුවීමක්. ටසුන් උපකාරක පන්ති සඳහා ෆිසිකලි සම්බන්ධ වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මමත් උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරපු උදේකාන්ත කාර්යසම් සර්ගේ තමයි පන්තියට සම්බන්ධ වෙන්නේ. සර්ගේ අන්තිම බැච් එක. සර් මේ අන්තිම කාලෙදී තසුන් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙනවා මැජික් රිවිෂන් කියලා අපි පන්තියක් කරා. මේ පන්තියට සහ මයින්ඩ් මැප් ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ඉතින් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යනවා. එහෙම කරගෙන ගිහිල්ලා රිසල්ට් උත් එනවා. රිසල්ට් එක මොකක්ද කියලා දැනුවත් කිරීමක් කරනවා. නමුත් ඒක අපිට මගහැරෙනවා. අද උදේ මේ වීඩියෝ එක කරන දවසේ උදේ ඒ කියන්නේ 2025 මාර්තු මාසෙ 31 වෙනිදා උදේ තමයි මම දකින්නේ තසුන් කාලයකට පස්සේ ආයෙත් මෙසේජ් එකක් දානවා සර්ට මේක කියන්න ඕන කියලා හිතිලා මට මෙසේජ් එකක් කියවනවා අන්නේ මෙසේජ් එක තමයි අද මම උදේ දකින්නේ දැක්කට පස්සේ තසුන්ට මම කතා කරලා ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා තසුන් අපිත් එක්ක යාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. දැන් මෙහෙමයි මම ඇත්තටම සර්ගේ සම්බන්ධනේ මැජික් රිවිෂන් කියන එතන මේ ක්ලාස් පැකේජ් එක මම දැන් ක්ලාස් කීපයක්ම තිබ්බේ. ඒක මයින්ඩ් මැප් එක තව යන රිවිෂන් එකක් වගේ එකක් තිබ්බා. එහෙම ක්ලාස් කීපයක පැකේජ් එකක් තමයි මේ අපේ අර මැජික් රිවිෂන් එකේ තිබ්බේ. ඒතර මම සම්බන්ධ වෙන්නේ ප්‍රධාන හේතුනේ සර් දැන් අර මම සබ්ජෙක්ට් එක කවර් කරගෙන තිබ්බා. හැබැයි මට තිබ්බ තාමත් ටිකක් අර එන අමාරුයි වගේ දැන් අර කොන්ෆිඩන්ස් එක අඩු වගේ දැන්. ඒත් මට උනානේ ගන්න විභාගයට කලින් ආයෙත් මේ ටික රිවයිස් කරගන්න සහර මගේ අර තියෙන ෂුවර් එකක් නැති දැන් ටික ආයෙත් කවර් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම සර්ගේ මැජික් ක්‍රියේෂන් එකට සම්බන්ධ වුණා. එකපාර පේමන්ට් එක කරන් තිබ්බේ ඒක කළා මම සම්බන්ධ වුණා. එතකොට ඒකෙන් උණු වැදගත්ම දේ තමයි විශේෂයෙන්ම මයින්ඩ් මැප් ක්ලාස් එකෙන් අර පුළුවන් පාඩම් උනත් ආයෙත් සරයක් ඉක්මනට රිවයිස් කරගන්න පුළුවන් වුණ එක. අර හිම පාඩම් ටික රිවයිස් කරගන්න එක සහ අර ෂුවර් නැති දැන් ආයෙත් කවර් කරගන්න එකෙන් වෙන දේ ආයෙත් අපි අලුතින් ඉගෙන ගන්නටත් වඩා විභාගයට යන කලින් අර කන්ෆිඩන්ස් එකක් හැදෙනවා සර්. ඒ කියන්නේ තමන්ට තමන් ගැන දැන් හරි මට ෂුවර් නැති දැන් ටිකක් මම ආයෙත් බලාගත්තා වගේ කියලා කන්ෆිඩන්ස් එකක් හැදෙනවා. ඇත්තම ඒක තමයි මම මැජික් රිවිෂන් එකෙන් ගතපු ලොකුම දේ අර ඉන්න මට්ටමින් අර යම් ප්‍රමාණයක් හරි හිත මට්ටමෙන් උඩට යන්න අනිවාර්යෙන් ඒක මේ ලොකු සපෝට් එකක් වුණා මේ මැජික් රිවිෂන් එක. හරි. අපි කියන්නේ අර මැනික ගොඩ දාලා තිබුණේ. ඒක අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. මොකද මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා උදේකාන්ත කාර්යසංශ එතනින් ආපු අවුට්පුට් එකක් ඉකෝන් වල හොඳම තැනක ඉන්න කෙනෙක්. ඉකෝන් වල හොඳම තැනක ඉන්න කෙනෙක්. එතකොට ඒ ගොඩ දාපු මැනික ගැන කිසිම විශ්වාසයක් නැහැ. පළුඳු නැති හොඳ මැනිකක් තමයි උදේකාන්ත ගොඩට ගත්තේ. ඊට පස්සේ අපේ පන්තියට සම්බන්ධ වෙලා මේ මැනික උපදමන්න අවශ්‍ය අපෙන් ගන්න පුළුවන් දේවල් ටිකත් අරගෙන හොඳ සූදානමකින් විභාගයට ගිහිල්ලා දිවෙනේ ප්‍රථමයෙක් වෙලා තියෙනවා. ඉතින් ඒක එසේ මෙසේ පහසු කටයුත්තක් නෙමෙයි. ඉතින් තසුන් මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීතිය පිළිබඳ හදාරමින් සිටිනවා. ඒ වගේම මම හිතන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක තොරතුරු ස්ලිට් එකේ තොරතුරු තාක්ෂණය උපාධියක් හදාරනවා. ඒ අතරේ විශේෂ වැදගත්ම දේ තමයි තසුන් උසස් පෙළ තොරතුරු තාක්ෂණය උපකාරක පන්ති පවත්වනවා. ඉතින් මෙතනදී තව චූටි දෙයක් කියන්න ඕන. අපේ විභාගේ ලඟ වුණාට පස්සේ විභාගෙට මාස 2 3 තියෙද්දි ඒ වෙලාවේ තමයි ළමයි වැඩ කරන්න පටන් ගන්නෙ. අන්න එතකොට අපි පටන් ගන්න පන්ති හරහා ළමයි විශාල පිරිසක් තමන්ගේ අරමුණු වලට යන්න අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඉතින් ඒකට හොඳ උදාහරණයක් තමයි තසුන්. ඒ අවුරුද්දේ 2023 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සබ්ජෙක්ට් ප්‍රයිස් එක ඉකෝන වලට දාලා සබ්ජෙක්ට් ප්‍රයිස් එක දිනාගන්නේ අපේ පන්තියේම ශිෂ්‍යයෙක්. ඉතින් ඉකෝන විෂය කොයිතරම් හොඳට අපේ පන්තිය තුල ඔබට ඉකෝන විෂය සඳහා මඟ පෙන්වනද කියන හොඳ උදාහරණ තමයි ඒවා. අයිලන්ඩ් රෑන්ක් එකට යන දිස්ත්‍රික් රෑන්ක් එකට යන විෂයන් 3 සමබර වීම අතිශයින් වැදගත් වෙනවා. ඉතින් ඒක සමබර කරගෙන ගියේ කොහොමද කියලා වචන කිහිපයක් මේ බලාගෙන ඉන්න ළමයට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මේ මාස කිහිපය කොහොමද විභාගයට සැලසුම් කරගන්නේ? අවුරුද්දක් කොහොමද විභාගයට සැලසුම් කරගන්නේ? පටන් ගන්න කෙනෙක් කොහොමද ටාගට් එකක් තියාගෙන යන්නේ කියන එකත් මම කැමතියි තසුන්ගෙන් දැනගන්න. ඔව් සර් මෙහෙමයි දැන් ඕක අපි බලන්න ඕන පළවෙනිම දේ තමයි අපි ඉන්න ලෙවල් එක මොකද්ද කියලා. සමහර දැන් 2027 අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් වෙන්න පුළුවන් 26 වෙන්න පුළුවන්. තව 2025 තව මාස කිහිපකින් විභාග ලියන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බලන්න ඕන මේ වෙද්දි අපි සබ්ජෙක්ට් 3 ඉන්න ලෙවල් එක මොකද්ද කියලා. එතකොට දැන් අපි හිතමු සමහර කෙනෙක් හොඳ මට්ටමක ඉන්න පුළුවන් සමහර විෂයන් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. එතකොට අපි ඒක අයිඩෙන්ටිෆයි කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕන දේ. Tamanට පුළුවන් මොනවද බැරි මොනවද කියලා. අඩුපාඩු හඳුනා ගන්න එක. ඊට පස්සේ බලන්න ඕන ඇයි ඒක දැන් අපි එක සබ්ජෙක්ට් එකක් අවුල් කියලා හිතමු. ඇයි ඒක අවුල් වෙන්න හේතුව? මම වැඩ කරපු එකේ අවුලක් වෙන්න පුළුවන්.
වැඩ කරපු ක්‍රමේ අවුලක් වෙන්න පුළුවන්. අන්න ඒක අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට සොලියුෂන් එක හොයන්න ගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් තමන් වැඩ කරන එක මදින ඒක තමන් කොහොමද දන්නවනේ. එතකොට තමන්ට පුළුවන් වැඩ කරන්න පටන් ගන්න. හැබැයි වැඩ කරන්න පටන් ගනිද්දි හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. නිකන් අර කරන්නම් වාලේ දැන් මුකුත් ඔක්කොම වැටි ගොඩ ගහලා දැන් ඔක්කොම කරනවා වගේ කරන්න බෑ. අපිට හරි ප්ලෑන් එකක් තියෙන්න ඕන. තමන් අර ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික හරියට ප්ලෑන් කරගන්න ඕන. මම මෙන්න මේ සබ්ජෙක්ට් එකේ දැන් මට මේ ටික බෑ. මේ ටික මම කවර් කරගන්නවා. මට දැන් මේ පාඩම මට ක්ලාස් යන්න බැරුණා මිස් වුණා. ඒ ටික මම රෙකෝඩින්ග්ස් අරන් හරි වෙන ක්ලාස් එකකට ගිහින් හරි ඒ ටික කවර් කරගන්නවා. එහෙම නැත්නම් තම මේ ටික පාඩම් කරලා නැත්නම් ඒ ටික පාඩම් කරන පේපර්ස් කරලා මැද නම් ආයි පේපර්ස් කරනවා. ඒ වගේ තමන්ට අර මිස් වුණ තැන් ටික හදාගෙන ප්ලෑන් එක හදා ගන්න ඕන. ප්ලෑන් එක හදාගෙන වැදගත්ම දේ තමයි තමන් ඒකට වැඩ කරන්න ඕන. හරි වැඩ කරන්න වැදගත්ම දේ තමයි ඩිසිප්ලින් එක. තමන්ට පුළුවන් වෙන්න ඕනේ යම් කැපකිරීමක් කරන්න මේ විභාග වෙනුවෙන්. ඒකට තමන් ඩිසිප්ලින් එක තියාගෙන හරියට වැඩ ටික කරන්න ඕන. එතකොට දැන් ඒක කරන ක්‍රමය මොකක්ද කියලා දැන් අපි ගමු පාඩම් කරන ක්‍රමය හෝ ෂෙඩියුල් එක ඒක තමන්ට ආවෙන එකයි. දැන් මම කරපු ක්‍රමයේ තව කෙනෙක් කරා කියලා ඒකෙන් හරිද? එයාට හරියන්නේ නැහැ. මම පාඩම් කරපු ෂෙඩියුල් එක යාරා කියලා වෙන කෙනෙක්ට හරියන්නේ නැහැ. දැන් මම කරේ සතිය දවස් බෙදාගෙන එක දවසකට එක විෂයක් වගේ බැලුවා. හැබැයි සමහරව ඉන්නවා ඒගොල්ලෝ එක දවසේ විෂයන් තුනක් බලනවා. ඒක තමන් තෝරගන්න දෙයක්. ඒ වගේම පාඩම් කරන ක්‍රමෙත් එහෙමයි. සමහරු ෂෝට් නෝට් හදනවා, සමහරු මයින්ඩ් මැප් හදනවා, සමහරු නැත්නම් ආයෙ එකම ලියනවා, පේපර්ස් වලින් පාඩම් කරනවා. ඒක අර තමන්ට සාපේක්ෂයි. ඒක තමන් තෝරගන්න, තමන්ට ආවෙන ක්‍රමයක් තෝරගන්න. ඊට පස්සේ අර මුලින් හදාගත්ත ප්ලෑන් එකට අනුව ඒ වැඩ ටික කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. ඉතා කෙටි ප්‍රශ්න ටිකක් අහන්න කැමතියි. මේ ළමයි නිතර අහන ප්‍රශ්න. ඉතාලම කෙටි උත්තර ලබා දෙන්න. දවසකට පැය කීයක් නිදාගත්තද පාඩම් කරන කාලේ? අනිවාර්යයෙන්ම මම පැය 6ක් අඩුම නිදාගත්තා. මට පැය 8ක් විතර එන්නත් පුළුවන්. රෑද පාඩම් කරේ උදේද? රෑ. රෑ පාඩම් කරේ. අවුරුදු කීයක පාස් පේපර්ස් කරාද? ආසම වශයෙන් 10ක වගේ. 10ක වගේ. මයින්ඩ් මැප්ස් හැදුවද? හැදුවා. පාස් පේපර් අවුරුදු 10ක විතර කරා 10ක කිව්වා. වගේ කරා. මේ පාස් පේපර්ස් කරන්න මොන ක්‍රමයක්ද අනුගමනය කරේ? අවුරුද්දෙන් අවුරුද්ද කරාද පාඩමෙන් පාඩම කරාද? මුලින්ම මම පාඩමෙන් පාඩම කරා සර්. ඒ කියන්නේ පාඩම ක්ලාස් එක උගන්වලා ඉවර වෙද්දි මේ පාඩමෙන් පාඩම කරා. ඊට අවසානට ආයි සම්පූර්ණ පේපර්ස් කරා. විභාගයට යන්න කලින් තිබුණු විභාගයේ සමත් වෙන්න අයිලන්ඩ් ෆස්ට් වෙන්න ප්‍රධානම කී ප්‍රධානම අවිය කියලා හිතන්නේ මොකද්ද? ඩිසිප්ලින්. හොඳ දෙයක්. මොටිවේෂන් එකක් මේක ඇහුවෙන් පස්සෙත් වාදී ඩිසිප්ලින් කියන්නේ ඒ ලැබුණු මොටිවේෂන් එක දිගටම අකණ්ඩව කන්ටිනියු කරගෙන යන එක. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වුණාට. සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. එහෙනම් ආයුබෝවන් හැමදාම.